අද අපි කතා කරන්නේ 9 ශ්‍රේණියේ සිංහල භාෂාව සාහිත්‍ය පෙළ පොතේ 8 වෙනි පාඩම වන මහදන සිටුපුත්තුගේ වස්තුව කියන කතාව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු හැඳින්වීම. අමා වතුර බුත්සරණ පූජාවලිය සද්ධර්ම රත්නාවලිය 550 ජාතක පොත ධාතු වංශය සද්ධර්මලංකාරය දළදා සිරිතාදී චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථයන්ගෙන් සිංහල සාහිත්‍ය පොහොසත්ය. එතකොට පුතේ මේ කිව්ව ග්‍රන්ථ ටික තමයි ආදිකාලීන නැත්නම් පැරණි ග්‍රන්ථ. එතකොට මේ වගේ තමයි අපේ සිංහල සාහිත්‍ය පෝෂණය වෙලා තියෙන්නේ. මේ ග්‍රන්ථ රචනා වූයේ දෙසවනින් අසා රස විඳිය හැකි ලෙසිනි. ඒ කියන්නේ පුතේ මේවා රචනා වෙලා තියෙන්නේ ශ්‍රුති ගෝචර ශෛලියෙන් කියලා කියනවා. ඒ කියන්නේ අහගෙන රස විඳින්න පුළුවන්, අහගෙන ඉඳලා රස විඳින්න පුළුවන් ශෛලියෙන් තමයි මේ කෘති රචනා වෙලා තියෙන්නේ. දඹදෙණි අවදියේ වැඩවිසූ ධර්මසේන හිමියන් ලියූ සද්ධර්ම රත්නාවලියෙහි ඇතුළත් මේ මහදන සිටුපුත්තුගේ වස්තුව ඇතුළු කතා වලින් පිළිබිඹු වන්නේ ගැමි වහර ගැමි ජීවිතය ඇසුරෙන් සකස් කරගත් ශෘතිගෝචර ශෛලියයි. එතකොට පුතේ දැන් ඔයාලට මේ දීලා තියෙන මහදන සිටුපුත්තුගේ වස්තුව දඹදෙණි අවදියේ විසූ ධර්මසේන හිමියන් තමයි රචනා කරලා තියෙන්නේ. මේක උපුටගෙන තියෙන්නේ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයෙන්. අපි දැන් බලමු කතා වස්තුවට අපි දැන් යමු. හරි. මේ ධර්මසේන හිමියන්ගේ පුතේ කතාවල තියෙන විශේෂත්වයක්. ධර්මසේන හිමියන් කතාව රචනා කරන්න කලින් කතාවේ අරමුණ පැහැදිලි කරලා තියෙනවා මුලින්ම. කතාවේ අරමුණ මුලින්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තව තියෙන සුවිශේෂත්වයක් තමයි මුලින්ම කතාවේ අරමුණ පැහැදිලි කරනවා වගේම අරමුණ සඳහන් කරනවා වගේම කතාවේ අවසානයටත් පුතේ ධර්මෝපදේශයක් අපිට ලබා දෙනවා. අපි බලමු දැන් කතාව. තවද කලමනා සුචරිත විෂය තබාලා නොකලමනා දෙය කරන්නවුන්ට වන විපත්ති හඟවන්නට මහදන සිටුපුත්තුගේ වස්තුව දක්වමු. ඒ කියන්නේ පුතේ කලමනා සුචරිත විෂය තබාලා කියන්නේ කල යුතු යහපත් චර්යා රටා අතහැරලා නොකලමනා දෙය කරන්න උන්ට නොකල යුතු දෙය කරන අයට වන විපත හඟවන්න තමයි මහදන සිටුපුත්තුගේ කතා වස්තුව කියලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ සමහර අය ඉන්නවා මේ කල යුතු දේවල් නෙමෙයි කරන්නේ. කල යුතු දේවල් කරන්නේ නොකල යුතු දේවල් තමයි කරන්නේ. අන්න ඒ අයට වෙන විපත්ති හඟවන්න තමයි මේ කතා වස්තුව ගෙනහැර දක්වන්නේ. කෙසේද ඒ සිටුපුත්තෙමේ බරණැස 80 කෙලක් වස්තු ඇති සිටු කුලයක උපන. එතකොට පුතේ මේ සිටුවරයා බරණැස් නුවර 80 කෝටියක් වස්තු තියෙන සිටු කුලයක ඉපදුණා. උන්ගේ දෙමව්පියෝ අපගේ සම්පත මහතය අපගේ පුතුණුවන් කැමැති පමණකට ඇත. මේ සිටු පුත්‍රයාගේ දෙමව්පියෝ හිතුවා අපිට සම්පත් ඇති තරම් තියෙනවා. කැමැති විදියට පුතාට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා සෙස්ස හැයිදැයි වෙනත් දේවල් වැඩක් නැහැ කියලා හිතලා විත්වත් කුලයක උපන්නාසේ, ඒ කියන්නේ නැටුම් දන්න කුලයක ඉපදුනා වගේ උපන්නාසේ ගී නැටුම් පමණක් ඉගැන්වූහ. අපිට සම්පත් මහ ප්‍රමාණයෙන් තියෙනවා වෙනත් දේවල් අවශ්‍ය නැහැ කියලා ගී නැටුම් පමණක් ඉගැන්වුවා. ඒ නුවර 80 කෙලක් වස්තු ඇති කුලයක දුවනි කෙනෙකුන් උපන්නාහ. ඒ නුවරම පුතේ 80 කෝටියක් වස්තුව තියෙන කුලයක දුවෙක් ඉපදිලා තියෙනවා. උන්ගේ දෙමව්පියොත් අර මුන්ගේ දෙමව්පියෝ සිතූ ලෙසටම සිතා. එතකොට මේ දියණියගේ දෙමව්පියොත් අර සිටු පුත්‍රයාගේ දෙමව්පියෝ හිතූ විදියටම සිතලා නැටුම් පමණක් ඉගැන්නුවා. දැන් වස්තු ඇති වෙන්න තියෙනවනේ. වෙනත් දේවල් අවශ්‍ය නැහැ කියලා නැටුම් පමණක් ඉගැන්නුවා. වැඩි විය පැමිණියවුන්
ඔවුනොවුන්ටම නිල කළහ. ඒ කියන්නේ පුතේ වැඩිවිය කියන්නේ මොවුන් විවාහ වෙන්න සුදුසු වයසට පැමුණුනාට පස්සේ මොවුන් දෙන්න අර සිටු පුත්‍රයයි සිටු දූනියයි නිල කළහ කියන්නේ විවාහයට යෝජනා කරා. විවාහ වෙන්න ඕනොවුන්ට විවාහ වෙන්න සුදුසුයි කියලා ඒ දෙන්නට යෝජනා කරා. කල්යෑමේදී දෙපක්ෂයේම දෙමව්පියෝ මළහ. ඔන්න පුතේ කාලයක් යද්දී මේ දෙන්නගේ මේ සිටු පුත්‍රයාගේ සිටු දියණියගේ දෙමව්පියෝ මැරුණා. මිය ගියා. 1,60,000 පමණ වස්තුව එකමගෙට විය. දැන් අර 80 කෝටිය තිබුණනේ දෙන්නටම. මේ 80 කෝටිය පුතේ කෝටි 160යි. දැන් දෙමව්පියෝ නැති වුණාට පස්සේ අර කෝටි 160ම එක ගෙදරට අයිති වුණා. සිටු පුත්‍රයෝද දවස 3 විටක් දවසට 3 වරක් රාජ්‍ය සේවයට යනවා. ඉක්බිත්තෙන් ඒ නුවර රා සොඬවූ ඊට පස්සේ පුතේ ඒ නුවර රාවලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ රා සොඬවූ කියන්නේ රාවලට ඇබ්බැහි වෙච්ච අය. ඉතින් මේ සිටු පුත්‍රයෝත් රා සොඬවුණා. ඉතින් මේ සිටු පුත්‍රයාත් රාවලට ඇබ්බැහි කරගත්තොතින් අපට මහා සැපය අපිට මහත් සැප සම්පත් ලබන්න පුළුවන් කියලා හිතලා උනුන් රා සොඩ කරමුයි සිතුව. මේ සිටු පුත්‍රයාත් රාවලට ඇබ්බැහි කරන්න ඕන කියලා ඔන්න සිතුවා. එසේ සිතාලා රාත් හැරගෙන එහෙම හිතලා රාත් අරගෙන බැඳි දඩ මස් හා බැදපු දඩ මසුත් අරගෙන ලුණුත් එක රුත්තේ බැඳගෙන ලුණුත් අරගෙන එක රුත්තේ කියන්නේ පුතේ ඔඩොක්කුවේ තියලා බැඳගෙන මුලපලා මුලුත් ඒ කියන්නේ රාබු අලත් අරගෙන උන් රජගෙයින් එනතෙක් මග බලා හිඳලා අර සිටු පුත්‍රයා රජගේ ඉඳලා එනකම් මග බලාගෙන ඉඳලා සිටු පුත්‍රයාණන් එන්න උන් දැක සිටු පුත්‍රයා එනව දැකලා රාබී පියා ලුණු කටලාගෙන රාබීලා ලුණු හිම කටේ දාගෙන මුලපලා මුල් දෑඩෑ අර රාබු වල පුතේ කටින් ඇද කනෝ. දැන් මෙයාට පේන්න මෙයා අර බීමත් රාබීලා ඒක හරි රසවත් ජවනිකාවක් කියලා අර සිටු පුත්‍රයාට පේන දැන් රඟපානෝ. ස්වාමීනි සිටු පුත්‍රයාණන් වහන්සේ බොහෝ කාලක් ජීවත්ව මැනම. දැන් අර රාවලට ඇබ්බැහි පුද්ගලයෝ කියනවා සිටු පුත්‍රයාට ස්වාමීනි ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත්ව මැනව. අපි නුඹ වහන්සේ පිනට කන්ට බොන්න සමර්ථ වූවායි කිව්වා. අපි ඔබ වහන්සේ නිසා තමයි කන්නේ බොන්නේ කියලා කිව්වා. සිටු පුත්‍රයාණෝද උන්ගේ බස් අසා අර පුද්ගලයන් කියන දේවල් අහලා පස්සේන බුලත් කන්න උන් අතින් එයාගේ පිටිපස්සේ ආපු සේවකයන්ගෙන් අහනවා තුළුන් බොන්නේ කුමක්දැයි විචාරා. අර පුද්ගලයන් බොන්නේ මොනවද කියලා ඇහුවා. එක් පාන වර්ගයක් යයි කී කල්ලි. ඊට පස්සේ අර එයාගේ සේවකයෝ කිව්වා ඒක එක්තරා පාන වර්ගයක්. එසේ වී නම් මාත් ඒ බොන්ට උවමනයි. එහෙනම් ඒක මටත් බොන්න ආසයි උවමනයි කියලා මදක් ගෙන්වාගෙන බොති. ඉතින් ටික ගෙන්නගෙන බොන්න පටන් ගත්තා. දූර්තයෝද ඒ කියන්නේ මේ සුරාවට ඇබ්බැහි වෙච්ච අය සිටු පුත්‍රයාණුත් රා බොන්න පටන් ගත් නියාව දැන. දැන් මේ සිටු පුත්‍රයා දැන් රාවලට ඇබ්බැහි වුණානේ. දැන් මේ රා බොන බව දැනගෙන උන්ම පිරිවරා ගත්ත. දැන් මේ සිටු පුත්‍රයා වටේ අර රාවලට ඇබ්බැහි වෙච්ච පිරිස අත්වැල් බැඳගත්තේ යත් එක්ක එකතු වුණා. කල් යත් පිරිස මහත් විය. දැන් කල් යාමේදී පුතේ දැන් මේ සුරා ලෝලින් පිරිස වැඩි වුණා. දැන් අර සිටු පුත්‍රයාට සල්ලි තියෙනවා, ධනය තියෙනවා. එයා මාර්ගයෙන් අරයලටත් බොන්න පුළුවන් කියලා බොන්න පුළුවන් කියලා මෙයාගේ වටේ ඉන්න පිරිස වැඩි වුණා. සිටු පුත්‍රයෝත් 100ක් යවාලාත් 200ක් යවාලාත් රා ගෙන්වාගෙන බොන්නෝ. සිටු පුත්‍රය මොකද කරන්නේ පුතේ 100ක් දීලා රාගෙන බොනෝ. ආයි 200ක් දීලා රාගෙනල්ලා බොනෝ. මේ විදියට සල්ලි ටික වියදම් කරමින්
රා බොන්න පටන් ගත්තා. කල්යත් හුන් තැන සිටි තැන රන් ගොඩවල් තබ්බවාගෙන රා බොන කල පළඳිනා ලෙසට මෙතෙක් රන් දීලා මල් ගෙනෙව. ඒ මොකද ඔන්න පුතේ කාලයක් යද්දී එයා ඉන්න තැන රත්තරන් ගොඩවල් ගහගෙන රා බොනකොට පළඳින්න කියලා මල් ගේනවා. මෙන්න රත්තරන් ගොඩවල් ගහගෙන කියන්නේ මෙයාට හොඳට මුදල් තියෙනවා කියලා පෙන්නන්න. ඒකෙන් ටිකක් අරගෙන දෙනවා මේකෙන් මල් ගේන්න කියලා. මෙතෙක් රන් දීලා සුවඳ සාන්දු ගෙනවා. අර රත්තරන් ගොඩෙන් ටිකක් අරන් දෙනවා මේකෙන් සුවඳ මිශ්‍රණ ගේන්න කියලා. සුවඳ මිශ්‍ර ගෙනවා. මූ දූ කෙලියට සුරුව. ඊට පස්සේ පුතේ කල්යාමේදී මෙයා සූදුවට හුරු වුණා. මූ නටන්නට සුරුව. ඒ වගේම පුතේ මෙයා නටන්නත් හුරු වුණා. මූ ගී ගයන්නට සුරුව. ඒ වගේම මෙයා ගීත ගයන්නටත් හුරු වුණා. මූ මද්දල ගසන්නටත් සුරුවය. ඒ වගේම මෙයා මද්දල කියන වාදන භාණ්ඩය ගසන්නත් හුරු වුණා. මුන්ට දහසක් දෙව. මුන්ට 2000ක් දෙවයි මෙලෙසින් වියදම් කරන සිටුපුත් නොබෝ කලකින්ම තමන් සන්තක 80 කෙලක් වස්තු. ඊට පස්සේ දැන් මෙයා අත දිග ඇරලා මෙයාට සල්ලි දෙනවා, අරයට සල්ලි දෙනවා. එයා රංගොඩවල් ගහගෙන එක දේවල් ගින්න ගන්නවා, අත දිග ඇරලා වියදම් කරා. මෙහෙම කාලයක් යද්දි පුතේ මේ සිටු පුත්‍රයා ළඟ තිබිච්ච අර 80 කෝටියක් ධනය ටික ටික වියදම් වුණා. වස්තුව අසත්පතේ කියන්නේ අයහපත් ලෙස නිමවා ඉක්බිත්තෙන් ඊට පස්සේ සිටු දුවනියන් සන්තක 80 කෙලක් වස්තුවත් උන් කිව හෝ නොකිව ගෙන්වා. දැන් මෙයා ගාව තිබිච්ච වස්තුව මෙයා වියදම් කරලා ඉවර වෙලා අර සිටු දියණියෝ ගාව තිබිච්ච වස්තුවත් පුතේ මෙයා වියදම් කරන්න පටන් ගත්තා. එලෙසින්ම නිමවා ජීවත් වෙන උපදෙස් නැති හේයින් ජීවත් වෙන ආකාරයක් නැති හේයින් කෙත්වත් අරම්මාදිය ඊට පස්සේ දැන් සල්ලි ඔක්කොම වියදම් කරලා ඉවරලා මෙයාලා සන්තක තිබිච්ච කෙත්වතු නේ කුඹුරු ආදියත් බත් කන රිදී වළඳ යටත් පිරිසෙන් හැඳ කලාල් කියන්නේ ඇඳන් බුමුතුරුණු කොට්ට මාවුල කියන්නේ මෙට්ට නේ ආදිය සියල්ලම එයාගේ සන්තක තිබිච්ච සියල්ලයි එයාගේ බිරිඳ සන්තක තිබිච්ච සියල්ලම පුතේ විකුණලා විකුට කෑවුය. එමොන කිසිම දෙයක් මෙයාලා දෙන්න ගාව නැහැ. සල්ලි බාගේ නැහැ, තිබිච්ච ඉඩකඩම් නැහැ, බඩු මුට්ටු සියලු දේවල් නැහැ. විකුණගෙන කෑවා. ඒ හැම විකුටා කා නිමවාලා මාළු අවස්ථාවේද හිඳින ගෙයත් විකුණා. අර සියලු දේවල් විකුණලා පුතේ මෙයාට අවසානට ඉතුරුනේ ගේ විතරයි. ඊට පස්සේ මෙයා මොකද්ද කරේ? ගෙයත් විකුණගෙන කෑවා. ගේ විකිණීව හැරගත්ත උන් ගෙයින් හින්ද නොදී. ඊට පස්සේ දැන් මේ ගේ ගත්ත අය ගෙදර ඉන්න නොදී ගෙයින් ඇබනියොත් කැඳවාගෙන අනුන්ගේ පස්සේ දැන් මේ වලන් කෑලි අරගෙන සිඟා ඇවිද බොහෝ දෙනා කෑ අන්තේලු බත්. ඊට පස්සේ මොකද කරේ? දැන් මෙයා සන්තක සියලු දේ නැති වුණානේ. දැන් මෙයාට හිටින්න ගේත් නැති වුණා. ඊට පස්සේ මොකද කරේ? වලන් කෑලි අරගෙන මෙයා හිඟා කන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයා මොකද කරේ? බොහෝ දෙනා කාලා අවසන් කරපු බත් නේ. කා අන්තේලු බත් කන්ට පටන් ගත්තා. ඔන්න බලන්න පුතේ වෙච්ච දෙය. තමන් කොටපු පරිත්‍යාග ලෙසටම නිකුෂ්ඨ ජීවිකා විය. තමන් අත දිගෑරලා අර විදියටම වීදම් කර විදියටම මෙයාට පහත් ජීවිකාවක් පහත් ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණා. එක් දවසක් භික්ෂු වහන්සේ කෙනෙක් වළඳනා තැනට ගොසින් වළඳා අන්තෙහි වළඳලා අවසානයේ බාල භික්ෂුන් වහන්සේලා පාත්‍රවලින් ගෙනවුත් ලන බත් පාත්‍රවලින් අයින් කරන බත් නොමැලිව ලවා ගන්න උන් දැක ඒව අරගෙන පුරාදීලු නියාවට ලබන සැටි. ඒ කියන්නේ පුතේ අතීතයේ කිසි අඩුවක් නැතිව මෙයා ලබන සැටින්
අතීතයේ කිසිම අඩුවක් නැතිව පිරෙන්නට දන් දුන් ආකාරයටම ලඝු හේයින් කුඩා හේයින් සිනහ පහළ කරා. ඔන්න බුදුරජාණන් පුතේ සිනහවක් ආවා. මේ අතීතයේ දැන් අතුඩි ගැල්ල වියදම් කරානේ. දැන් මෙයාට අවසානෙටම කිසිම දෙයක් නැති වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ පාත්‍ර වලින් ඉතුරු වෙච්ච බත් මෙයා කනෝ දැකලා හිනාවක් පහළ කරා. සිනහ පහළ කරා. අනද මහතෙරුන් වහන්සේ සිනහ පහළ කිරීමට කාරණා විචාලසේක. දැන් ආනන්ද මහතෙරුන් වහන්සේ අහනවා බුදුජාන් වහන්සේගෙන් ඇයි ඔබ වහන්සේ හිනහා වුණේ කියලා. බුදුන් සිනහ පහළ කිරීමට කාරණා වදාරසේක. බුදුරජාණන් වහන්සේ පුතේ සිනහ පහළ කරන්න ඔන්න කාරණාව කිව්වා. ආනන්දේනි මහදන සිටානන්ගේ පුතුණුවන් දුටුවාද? මහදන සිටානන්ගේ පුතුණුවන් දුටුවාද? තුළු ඔහු මෙම නුවරදී තමන් සන්තක 80 කෙලක් හා සිටු දුවනියන් සන්තක 80 කෙලක් තමන් සතුව තිබිච්ච 80 කෝටියක් ධනයයි සිටු දුවනියෝ සතුව තිබිච්ච 80 කෝටියක් ධනයයි මෙලෝ පරලොව දෙකින්ම කිසිම ප්‍රයෝජනයක් නැති මෙලවටවත් පරලොවටවත් කිසිම ප්‍රයෝජනයක් නැති වෙන ආකාරයට අකාරිය නිසා කියන්නේ අකට යුක්තක් නිසා වියදම් කොට නසා පියා දැන් සිඟා කාය වෙදිති. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහදන සිටු පුතුගේ සිටානන්ගේ පුතණුවන් මෙලව සහ පරලොවට වැඩක් වෙන්නේ නැති විදියට සියලු ධනය වියදම් කරලා අන්න දැන් හිඟා කකා ඇවිදිනවා. ඉතින් මූතුමු පළමු වයසේදී ඒ කියන්නේ තරුණ කාලෙදී වස්තුව නොනසා වස්තුව විනාශ කරන්නේ නැතුව කෘෂි වණික් ඒ කියන්නේ කෘෂි කර්මාන්තයක් හෝ වෙළඳාමක් ආදී කටයුත්තක කටයුත්තක යෙදුවේ නම් නුවර නායක සිටු තනතුර ලැබෙති. මේ නුවර නායක සිටු තනතුර ලබනවා. ඉතින් පළමු වයසේදී ඒ කියන්නේ තරුණ වයසේදී ලෝ සැපත් ලෞකික සැප අත්හැරලා මහණ වුණා නම් රහත්ව ලෝතුරා සැපත් පුරන ලද්දය. රහත් වෙලා සැප ලබනවා කියලා කියනවා. සිටු දුවනියොත් ඒ වගේම සිටු දියණියත් නායක සිටු වෙනවා. තරුණ වයසේදී හරියට ධනය පරිහරණය කරා නම් මහණ වුණා නම් අනාගාමී ඵලයට පැමිණෙනවා කියලා කියනවා. ඒ වගේම ඉදින් මේ සිටු පුත්‍රයා මධ්‍යම වයසේදී ඒ කියන්නේ මැදි වයසේදී සම්පත් ප්‍රයෝජනය වන ලෙස යෙදුවේ නම් සම්පත් හරියට ප්‍රයෝජනවත් වෙන ලෙස යෙදුවේ නම් මෙම නුවර දෙවන සිටු තනතුර ලැබෙනවා. කියන අඩු ගානේ මැදි වයසේදීවත් මෙයාලා හරියට මේ ධනය පරිහරණය කරා නම් දෙවන සිටු තනතුර ලැබෙනවා. මධ්‍යම වයසේදී මහණ වුණා නම් ශාසනයට ඇතුල් වුණා නම් අනාගාමී වෙති. සිටු දුවනියෝ දෙවන සිටු තනතුර හා සෙදගාමී නැත්නම් සකු르දාගාමී ඵලයට පැමිණෙනවා කියලා කියනවා. ඉතින් කෙලවර වයසේදී ඒ කියන්නේ මහලු වයසේදී වස්තුව ප්‍රයෝජනවත් ලෙස යෙදුණා. මහලු වයසේදීවත් අඩුම තරමේ මේ වස්තුව හරියට පාවිච්චි කරා නම් ප්‍රයෝජනයක් වන ලෙස යෙදුවේ නම් තුන්වන සිටු තනතුර ලැබෙනවා. ගිහිගෙයින් නික්ම මහණ වුණා නම් සෙද ගෑමී වෙනවා. සකු르දාගාමි වෙනවා. සිටු දියණියොත් තුන්වන සිටු දූතරමට තුන්වන සිටු තනතුර ලැබෙනවා. මහණ වුණා නම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් මේ තුන් අවස්ථාවම වරදා පීහෙයි. ඒ කියන්නේ මේ අවස්ථා තුනම තරුණ වයස, මැදි වයස, මහලු වයස මේ අවස්ථා තුනම මෙයාලා වරදගත්තා. ගිහි සම්පතුත් නැති වුණා. මෙයාලට කරගත්ත කිසි දෙයක් නැති වුණා. ශ්‍රාමාන්‍ය ඵලයනොත් පිරුණා. ඒ කියන්නේ පැවිදි ජීවිතයෙන් මෙයාලා ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ, පැවිදුණෙත් නැහැ. අර සම්පත් නිසි ආකාරයට ගිහි ජීවිතයේදී පරිහරණය කරෙත් නැහැ. ඒ කියන්නේ ගිහි සම්පතුත් මෙයාලට නැති වුණා, පැවිදි සම්පතුත් නැති වුණා. වදාරා ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. නූපන් භෝග උපදවා ගන්නටත්, ඒ කියන්නේ නැති භෝග ඉපදවා ගන්නටත්, උපන් භෝග රැක ගන්නටත්, තියෙන දේවල් රැක ගන්නටත්
සමත් අවස්ථාවේදීම තමාගේ නොදැනුවත්කම නිසා තමන් දන්නේ නැතිකම නිසා වස්තුව නොලදී. වස්තුව සියල්ල නැති වුණා. නිෂ්ප්‍රයෝජන වන වස්තුන් හැර, ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැති වස්තුව හැර ගොසින් ශාසනයවත් ශීල සංරක්ෂණය සිල් රැකීම නොකොට සිල් ගත්තේ නැතුව සිටිය. ඒ කියන්නේ යාලා ඉහි සම්පතුත් අත්හැරගත්තා, පැවිදි සම්පතුත් අත්හැරගත්තා. ඒක මොන වගේද කියනවා නම් උපමාවකින් සඳහන් කරලා තියෙනවා. පැන් සිඳීමෙන් කුඩා මත්සන් නැති විල්වල. පැන් සිඳී ගියාම කුඩා මත්සන් නැති විල්වල පියාපත් වගුල කොස්වා ලිහිණියෙකු මෙන්. පියාපත් එරිච්ච කොස්වා ලිහිණියෙකු මෙන් සිතුවිලි ගනිති. විල පැන් නැත්තාසේම විලේ පැන් නැති වුණා වගේම හිඳින තැනක් නැත. කුඩා මසුන් නැත්තා මෙන්ම සම්පතුත් නැහැ. කුඩා මසන් නැති වුණා වගේම සම්පතුත් මෙයාට නැති වුණා. පියාපත් වගුල කොස්වා ලිහිණියන්ගේ අහස ගමනක් නැත්තා මෙන්. දැන් පියාපත් එරුණට පස්සේ පුතේ කොස්වා ලිහිණියන්ට අහසේ පියාඹන්න බෑනේ. ඒ වගේ මෙයාටත් මොකද්ද උනේ? කෘෂි වණික් ආදී සම්භව වන වස්තුන් නැති වුණා. මෙයා මේ කෘෂි වණික් ඒ කියන්නේ කෘෂිකර්මාන්තයක් සහ වෙළඳාමක් සඳහා මෙයාගේ සම්පත් යෙදුවේ නැති වුණානේ. යෙදුවේ නැහැ. මෙයාගේ සම්පත් හරියට පාවිච්චි කරේ නැහැ. ගිහි ජීවිතයේදී මෙයාගේ සම්පත් නිසි ලෙස මෙයා පාවිච්චි කරේ නැහැ. තවද යම් කෙනෙක් ගිහිව සම්පතින් ප්‍රයෝජන විඳින්නට නිසිව යම් කිසි පුද්ගලයෙක් ගිහි සම්පතින් ප්‍රයෝජනයක් විඳින්නට තිබියදී සම්පත් ලබන්නට නිර්වාදයෝ නිවැරදි ලෙස සම්පත් ලබන්නට උත්සාහ නොකරෙයි නම්, හරියට සම්පත් ලබන්න උත්සාහ කරන්නේ නැත්නම් ලද සම්පත් හැර සසුන් වැද තියෙන සම්පත් හැරලා ශාසනයට ඇවිල්ලා මහාන දම් කොට මහාන වුණා නම් මහාන දමින් ලැබිය යුත්ත නොලැබෙන්නේ නම්. මේ පුතේ දිගින් දිගටම ආය කියන්නේ මෙයා ගිහි සම්පතත් වරද්ද ගත්තා, පැවිදි සම්පතත් වරද්ද ගත්තා. පෙර සුවසේ කෑවා. කෑම්හ පෙර අතීතයේ හොඳට කෑවා, පූම කියන්නේ බිව්වා, සම්පත් උණුම සම්පත් තිබුණා යනාදී සිතා හිඳිත් නම් ඒක මොන වගේද කියනවනම් විදපු හීදඬු අවුලන්නාක් නැතිව දිරන්නාසේ. විදින ඊතලයක් ඒක හිඳින්නේ නැතුනොත් ඒක දි รา වටපත් වෙනවා. ඒ වගේ තුන් වයසම කලමනා දෙය නොකොට වයස් තුනේම කරන්න සුදුසු දේවල් කරන්නේ නැතුව නොකොට ඉක්ම වූ නම් මරණින් මැකති. උන් ලද අත් බැව් නිෂ්ඵල වේ. කියන්නේ එයාලා ලද ආත්ම භාවයන් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනාව කෙලවර බොහෝ දෙනා සෝවාන්, සෙදගාමි කියන සකු르දගාමි, අනාගාමි රහත් බලයට පත් වුණා. ඒ හේන් නුවණැත්තවුන් විසින් ඔන්න දැන් පුතේ කතාව ඉවරයි. අවසානයේදී අපිට ධර්මසේන හිමියන් උපදේශයක් ලබා දෙනවා. ඒ හේන් නුවණැත්තවුන් විසින් නුවණැති අය විසින් පළමු වයස වරදා පීවත් පළමු වයසේ කියන්නේ තරුණ වයස වැරදුනා නම් මධ්‍යම වයසේදී හෝ අනුමතරමේ මැදි වයසේදීවත් මධ්‍යම වයසත් වැරදුනා නම් කෙලවර වයසේදී මේ මැදි වයසත් වැරදුනා නම් අඩුමතරමේ මේ මහලු වේදිවත් පිහිටන තමාට කටයුතු. ඒ කියන්නේ තමාට යහපතක් කරගත යුතුයි කියලා කියන්නේ. ගිහිව පිහිටක් කටගත නොහැකි වී නම් ගිහි ජීවිතේවත් අපිට හරියට යමක් කරගත හැකි උනේ නැත්නම් ගිහි ජීවිතේවත් හරියට අපිට ගත කරන්න නොහැකි වුණා නම් ශාසනක ලද මනා ගුණ විශේෂ ලබන්නට උත්සාහ කටයුතු. ඒ කියන්නේ මහාන වෙලාවත් හරියට ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන. ගිහි ජීවිතයත් මෙයා ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැහැ. මහාන ජීවිතේවත් ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. මිනිස්සෙක් නම් එක්ක ගිහි ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන. නැත්තම් මහාන වෙලා හරි ප්‍රයෝජනයක් ලබා ගන්න ඕන. ඒකට මේ දෙකම හරියට ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණොත් අසාර්ථක වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම කියලා පුතේ කතාව අවසන් කරනවා. අපි දැන් මේකේ තියෙන අභ්‍යාස ටිකට යමු. අපි බලමු අවබෝධය. අවබෝධය පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය තමයි සිටු පුත්‍රයා හා සිටු දියණිය ගී නැටුම් පමණක් ඉගැන්වීමට දෙමව්පියන් සිතුවේ කුමක් නිසාද? අපිට ඒකට ලියන්න පුළුවන්
ජීවත් වීමට තරම් වස්තුව ඇති නිසා සිටු පුත්‍රයාටද සිටු දියණියටද ගී නැටුම් පමණක් ඉගැන්වීමට මව්පියෝ සිතූහ. 2. සිටු පුත්‍රයා සුරාවට ඇබ්බැහි කිරීමට සුරා සොඬුන් යෙදූ උපක්‍රමය කුමක්ද? ඒක අපිට ලියන්න පුළුවන් මෙහෙම. සිටු පුත්‍රයා රජවාසලට ගොස් එන විට රාබී මත් වී ඒවා පෙන්වමින් සිටු පුත්‍රයාගේ ගුණ වර්ණනා කර සුරහ සොඬහු අවධානය ගත්හ. ඊළඟට 3. සිටු පුත්‍රයා සන්තක සියලු ධනය වියදම් වූ අයුරු දක්වන්න. ඒකට අපිට ලියන්න පුළුවන් සිටු පුත්‍රයා සතු ධනය මුලින් එකෙන් පටන්ගෙන 100 200 1000 ආදී වශයෙන් ද රාබීමට පටන් ගත්තා. ඊට පස්සේ රාබීමට සම්බන්ධ වූ අයද ක්‍රමයෙන් සංඛ්‍යාව වැඩි වූ නිසා සියලු ධනය වියදම් විය. ඊට පසු රන් භාණ්ඩ කොට්ට මෙට්ට ආදිය විකුණා කෑවා. ඊට පස්සේ එයා ඉන්න ගේද විකුණා ගත්තා. මේ විදියට එයා සතු සියලු ධනය කෙමෙන් වියදම් වුණා කියලා ඔයාලට ලියන්න පුළුවන්. පිළිතුර ගොනු කරගන්න පුළුවන්. ඊළඟට පළමුව දෙවනව හා කෙළවර වයසේදී බුද්ධිමත්ව ක්‍රියා කළේ නම් ඔවුන් ලබන ගිහි හා පැවිදි සුවය පිළිවෙලින් ලියන්න. ඒකට පුතේ අපිට වකුවක් ගන්න පුළුවන් මේ පැත්තේ සිටු පුත්‍රයා, පැත්තේ සිටු දුව. ඒකදී පළමු වයසේදී එයා හරියට ධනය පරිහරණය කරා නම් ප්‍රධාන සිටු වෙනවා. පැවිදි වුණා නම් අරහත් ඵලය ලබනවා. ඒ වගේම සිටු දුවනියත් ප්‍රධාන සිටු දුව වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී ඵලය ලබනවා. ඊළඟ දෙවන වයසේදී සිටු පුත්‍රයා දෙවන සිටු තනතුර ලබනවා. පැවිදි වුණා නම් අනාගාමී ඵලය ලබනවා. සිටු දියණිය දෙවන සිටු වෙනවා. පැවිදි වුණා නම් සකු르දාගාමී වෙනවා. ඒ වගේම සිටු පුත්‍රයා අවසාන වයසේදීවත් ධනය හරියට පරිහරණය කරා නම් තුන්වැනි සිටු තනතුර ලැබෙනවා. සකු르දාගාමී ඵලය ලබනවා. සිටු දුව තුන්වන සිටු දුව වෙනවා. සෝවාන් ඵලයට පත් වෙනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය පහත සඳහන් වචන සඳහා සමානාර්ථවත් පද පාඩමෙන් උපුටා දක්වන්න. ඒකට පුතේ අපිට අවබෝධය මෙන්න මේ විදියට පාඩමෙන් උපුටා ලියන්න පුළුවන්. එක විශාල එකට ලියන්න පුළුවන් මහත. ඊළඟට තියෙනවා හුරූහ. ඒකට ලියන්න පුළුවන් සුරූය. ඊළඟට වැරදි මාර්ගයේ අසත්පතයේදී අවසන් කොට කියන එකට නිමවා. අයිති කියන එකට සන්තක. පහත් කියන පදයට නිකුෂ්ඨ. කුඩා කියන පදය බාල. නොකටයුක්ත කියන එක අකාරිය. සකු르දාගාමි සෙඳගෑමි. අනාගාමි අනගැමි. ඔය විදිහට තමයි අපි උත්තර ටික එකේ කතා කරන්නේ. හරි පුතේ තවත් දවසක තවත් පාඩමකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.